යෝ මොකද වෙන්නේ ඔල්ලෝ ටික. ඉතින් මචං vlog channel එකේ කාලෙක වීඩියෝක් කරනවාදී අන්බොක්ස් කරන්න තමයි යන්නේ. මොකද්ද ඉතින් වීඩියෝ පෝස්ට් කරලා කමෙන්ට් එකක් ඔයාලා දන්නේ. ඉතින් මම කමෙන්ට් පෝස්ට් එකක් දාලා තියෙනවා. බලමු බොස් මොකද්ද කියන මොකක්ද දන්නවද? මචං කැම් එකක් ගත්තා හරියද? කැම් එක අන්බොක්ස් කරන්න තමයි යන්නේ. හරිද? කැම් එක අන්බොක්ස් කරන්න තමයි DJI Osmo Pocket 3 එක. ඉතින් අන්බොක්ස් කරන්න වෙනදී ඔයාලට මේ ටික මෙහෙම තමයි තියෙන්නේ. ඔයාලට බලන්න පුළුවන්. දන්නවනේ ඉතින් මේ වගේ අග්ගාව අන්බොක්ස් කරන්නකෝ දවස් ගණන් තියාගෙන ඉන්නේ කොහොමද? අන්බොක්ස් කරමු. එහෙනම් මේ channel එක subscribe කරන්න. මේකෙන් දිගටම බ්ලොග් ටිකක් වැටේ. ඉතින් දැන් කැමරාවක් තියෙන අවුලක් නෑ. එහෙනම් වීඩියෝ සෙට් කරමු. ඉතින් කට්ටිය ඔන්න දින පැකේජ් එක කැමරා එකෙන් තමයි ගත්තේ. බෑග් එක තියෙනවා මචං. ඔතන කට්ටිය මේ ඔතන අම්මලා හැම අප්පච්චි ඇවිල්ලා බලන් හිටිය ඒකින්ද නිකන් ලැජ්ජ වෙයි කතා කරන්න. ඒකයි මේ ඩබින් පාට් එකක් දාන්න නිකම්ම අන්බොක්ස් කරේ කලින්. ඔයලාවෙත් මම මේ අන්බොක්ස් කරන රිවිව් එක දෙනවා. මට ඒකේ වොයිස් එකම හරිය නැහැ. ඒකයි මෙහෙම දාන්නේ. ඔය තියෙන පැකේජ් එක මචං ඉතින් පේනවා ඇති. අරක SD කාඩ් එක මචං. SD කාඩ් එක හම්බෙනවා මොකද ක්‍රියේටර් කොම්බ එකට 64GB ලෙක්සර් මේ SD කාඩ් එක. ඉතින් ඔය විදිහට අන්බොක්ස් කරගමු. පොලිතින් එකක් තියෙන එක ෂේප් එකේ මේවා කරගන්න ඕනේ. මම මාර ආසාවෙන් හිටිය කැම් එකට වොයිස් හරිද? පට්ටම ආසාවෙන් හිටිය කැම් එකට. අයන ආසාවෙන් හිටිය ඔන්න ඉතින් අන්තිමට ගත්තා. වීඩියෝ ක්වොලිටි එක බලමු අපි. ඕකේ මට හොයාගන්න බැරනවා ඔතන මේ හරි ඔන්න මචං අන්බොක්ස් කරනවා. බලමු අපි මොනවද තියෙන්නේ කියලා ඇතුලේ. මම පාට්ටාවට හිටියේ අලුණු පැකට් එක මචං. අලුණු පැකට් එකේ මොකක්ද අර මත පිනිබින්දු මේ මොකක්ද ඇබ්සෝබ් කරගන්න තියෙන්නේ. ඒක ඔය තියෙන පේපර් බොක්ස් තමයි තියෙන්නේ. ඉතින් අර DJI Mimo app එක ගැන ඕකත් පේපර් බොක්ස් තමයි. කොහොමද මොකක්ද ගිම්බල් එක වැඩ කරන විදිහ ඒ සෙට් එක තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මචං ඔය තියෙන ස්ටිකර් සෙට් එකක් තියෙන්නේ. DJI ස්ටිකර් දෙයක් මං හිතන්නේ. ඔව්. ඔය මේ මොකක්ද මම ඇත්තටම කලින් ඔය කැම් එකක් යූස් කරලා නැහැ. ඒකින්ද ඔය වටේ තියෙන පොලිතින් එක උනත් මාර ක්වොලිටි ඔය තියෙන්නේ. ඒකත් පේපර් බොක්ස් තමයි තියෙන්නේ. ගොඩක් තියෙනවා මොනවද දන්නේ නැහැ. අපි ඒක පැත්තකින් තියාගමු. හරි ඉතින් ඔක්කොම බලමු මොනවද තියෙන්නේ කියලා. පේපර් බොක්ස් තමයි තියෙන්නේ. හරි ඔන්න තියෙනවා පවුච් එක මචං. ඕක ඇතුලේ තමයි බාන්නේ තියෙන්නේ. මම මාරව සතුටින් හිටියේ. බලමු මේක ඕපන් කරන්න ඕනේ අනිත් ඒවා අරගෙන. මුකුත් නැහැ ඒකේ. ඒ ලොකු බොක්ස් එක ඉවරයි. මේ දිගේ තමයි තියෙන්නේ පොට් ටික. ඕකේ තියෙන්නේ මචං ප්‍රොටෙක්ටර් එක. කැම් එක දාගෙන යන්න පුළුවන්. ක්වික් ඇක්සස් කරන්න පුළුවන්. ඉතින් ඒක ඇතුලේ දාගෙන ගිහිල්ලා පවුච් එකට දානවට වැඩිය ඕකේ තියෙන්නේ එන්නේ මේක ප්‍රොටෙක්ටර් එක. නදිනවා ඒක බාණ්ඩේ. මේක පැත්තෙන් තියාගමු. පොලිතින් ටිකක් පැත්තෙන් තියාගමු. මෙන්න මචං මොකද්ද ජයග්‍රාහී මොහොත. මේක තමයි කැම් එක. හරිද? මේක පවුච් එක ඇතුලේ තමයි තියෙන්නේ. මචං ඔය මං කිය ඔය පොලිතින් එක හරිද? ඔය පොලිතින් එක මාර ක්වොලිටි පට්ට ගති. යන් අර අලුත් සුවඳ එනවා ගැම්මටම. ඔයාලට පේනවා ඇති කට කනේ ඉතින් හිනාව අර මාරම අය මං ඉතින් පට්ට ආසයි ඔය කැම් එක. මම මාර ආසයි වීඩියෝ බලනවා. ඉතින් කොහොම හරි ගත්තා මචං. ඕක තමයි මචං බැටරි පැක් එකක්. ඕක ක්‍රියේටර් කොම්බ එකට තමයි හම්බෙන්නේ. ඔයා නෝමල් මේ කැම් එක විතරක් ගන්න පුළුවන්. ක්‍රියේටර් කොම්බ පැක් එකේ තමයි ඔය ඇටැච්මන්ට් ටික තියෙන්නේ. ඕක බැටරි පැක් එකක්. එක්ස්ට්‍රා බැටරි පැක් එකක්. අපි බලමු කොහොම සෙට් කරන්න කියලා. මේකේ දිග ඔක්කොම ෆීචර්ස් එක්ක වීඩියෝක් එනවා ඉස්සරහට. මේක අන්බොක්සින් විතරයි.
කුයික් අන්බොක්සින් එකක් විතරයි මේක මචං. ඔක්කොම කැම් එකේ ෆීචර්ස් ඔයාලටත් ගන්න හදහසක් ගන්න මම අරගෙන එන්න. මේ තියෙනවා මචං මොකද්ද ට්‍රාන්ස්මීටර් එකක්. මොකද්ද මයික් එකක් තියෙනවා. ඉතින් ඒකත් පැත්තේ දාගමු DJI mic එක. ඊට පස්සේ අපිට තියෙනවා charging cable එක type C to C charging cable එක තියෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා wide angle lens එක. ඔක දාපුවම 0.75 mm wide angle lens එකක් තියෙනවා. ඉතින් ඒකත් පැත්තෙන් තියාගමු. අය මොනවද කැම් එක අන්තිමට ගන්නේ මම ඔයාලත් එහෙම දන්නේ නැහැ. මම නම් අන්තිමට තමයි ඔය මේ අපිට ගන්න ඕන එක අපිට බලන්න ඕන එක ගන්න අන්තිමට අනිත් ඔක්කොම වටේ බලලා මේක මචං මේ අර කැම් එකට දන්නවනේ අර නිකන් අර noise cancellation වලට වගේ තියෙන්නේ. මම ඇත්තටම දන්නේ නැහැ ඒක. කියන්නේ ඒක මොකක්ද කියලා දන්නවා. ඒකෙන් වෙන්නේ ඉතින් ওই noise cancellation පොඩි එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ මොකද්ද? මේක බැටරි පැක් එකක් නෙවෙයි. හරිද? මේකේ බැටරි එකක් ඉන්න ඒ වුණාට ඕකේ තියෙනවා type C port එක. ඒක through අපිට පොඩ extend කරලා මේ USB එකෙන් කනෙක්ට් කරන්න පුළුවන්. තව දෙයක් මේ කෙලින්ම කැම් එකට ඔය තියෙන ඔන්න ඔය දැන් අන්බොක්ස් ඔය දැන් එළියට ගන්න තියෙන්නේ. ඕක කෙලින්ම අපිට කැම් එකට ඔන්න ඔය මේක තද කරන්න බෑ. ඒ කියන්නේ හයි කරන්න බෑ. ඒකින්ද අර බැටරිය තියෙනවා නම් පොඩි එක ගහලා අපිට ඕක හයි කරන්න පුළුවන්. බැටරි නැත්තම් බැටරි බැක් එකක් තියෙනවා ඒ වගේ එකක්. අපිට ඒක සෙට් කරගන්න පුළුවන්. හරිද? අම්මෝ ගත්ත මචං කැම් එක ලිටල් බීස්ට් ගත්ත මචං සුපිරි වාසි. හරි ඔය ටික තමයි තියෙන්නේ. අපි ඔක්කොම ළඟට ගමු. හරි ඔන්න මචං කැම් එක ගලවනවා මේක ඉටිකොලේ. මොකද්ද මේ වහල ස්ටිකර් එක. හරි ඔන්නනේ ආයෙකින් මම ඔක්කොම දන්නවා. හරිද? වීඩියෝ බලලා YouTube එකේ ඔය DJI Osmo විතරයි වීඩියෝ එන්නේ. හරි අම්මට දෙවි. ඔය ෆ්‍රස්ට් එක්ස්ප්‍රෙෂන් එක මචං. හරිද? ඔක අපිට ඇක්ටිවේට් කරන්න ඕනි. ඇත්තටම ඔයලා වෙනම් මම කිසිම දෙයක් දන්නේ නැහැ. හරිද? ඩබ් කරද්දි දන්නව මොනවද කියලා. මේ ඔයලාදී නම් කිසිම දෙයක් දන්නේ නැහැ මචං. දැන් කැම්පේන් පේනවා. මම ඉතින් මොකද ගිම්බල් එක හැරෙනවා. ඒ පෝට්‍රේට් වල දන්නේ නැද්ද? මම ෆුල් රිවිව් එකක් එක්ක කැම් එකේ ඔක්කොම ෆීචර්ස් ටික අරගෙන එන්නම් වීඩියෝ එකකින්. ඉන්න ඉතින් රැඳිලා ඉන්න. ඉතින් ලයික් එකක් දාන්න මේකේ කමෙන්ට් ලයික් එකක් දාන්න සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න. මේ channel එකත් බ්ලොග් ටික දානවා ඉස්සරහට. ඉතින් ජොයිස්ටික් එකේම මේවා කරලා බලනවා මොකද සීන් එක. ඇත්තටම මට ඒකවත් හරියට හරව ගන්න බෑ. අර කැම් එක උඩට හැරවිලා තියෙන්නේ. ඒ වෙලාවේ පොඩ්ඩක් මේ කන්ෆියුස් වෙලා නර්වස් වෙලා පට්ටාසාවෙන් හිටියේ. ෆුල් රිවිව් එකක් ගන්න. කැම් එක උඩ තියෙන්නේ අර ලෙන්ස් එක. ඉතින් වීඩියෝ බලුවට thank you මචංලා. මේ ඉතින් දිගටම වීඩියෝ ටිකක් දාන්නම්. බ්ලොග් ටිකක් නම් සුපිරිම ක්වොලිටි එකෙන් බලන්න උනන් ඔයාලට ගේමින් channel එකේ ක්වොලිටි වැඩි වෙයි. අර ફોකස් නෑනේ. මම දැන් ඒ කැම් එකේ රෙකෝඩ් කරන්නේ. ඉතින් බෑග්ග්‍රවුන්ඩ් එහෙම නම් පොඩ්ඩක් නොයිසි. මේ රෑ පට්ට රෑ හරිද 8 විතර මේ වීඩියෝ එක ගන්න. ඉතින් මේ subscribe කරන්න අනිවාර්යෙන් like එකක් දාන්න. එහෙනම් සෙට්ටමු.